කොහොමද හොඳින් ඉන්නව නේද? I love my YouTube channel එකට ඔයගොල්ලෝ හැමදෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඔයගොල්ලන්ගේ පර්ස් එකේ තියාගන්න හොඳ නැති දේවල් පහක් ගැන. ඒ වගේම කරන්න හොඳ නැති දේකුත් ඒ සම්බන්ධවම තියෙනවා. මේ දේවල් ඔයාගේ පර්ස් එකේ තියෙනවා නම් ඔයා කොච්චරනම් මහන්සිලා මුදල් හෙව්වත් ඒවා ඉතිරියක් වෙන්නේ නැහැ. බලන්න අද මම මේ කියන දේවල් පහ ඔයාගේ පර්ස් එකේ තියෙනවද කියලා. තියෙනවා නම් අදම ඒවා ඉවත් කරලා වාසනාවන්ත පර්ස් එකක් වොලට් එකක් ඔයා හදාගන්න. හොඳයි. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් පුංචි ආදරණීය ඉල්ලීමක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න ආදරෙන් අපේ පුංචි පවුලට එකතු වෙලා අපි ලස්සන ගමනක් යමු. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මගේ මේ වීඩියෝ හරහා විශ්වාකර්ෂණ නීති විවිධ ක්‍රමවේද කියලා දෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න සතුටින් ඉන්න අවශ්‍ය කරන පුංචි උපදෙස් ටිප්ස් මගේ මේ වීඩියෝ හරහා ඉදිරිපත් කරනවා කියලා. හොඳයි. මම කලින් කිව්වා අද දවසේ මම ඉදිරිපත් කරන්නේ ඔයගොල්ලන්ගේ පර්ස් එකේ තියාගන්න හොඳ නැති දේවල් පහක් ගැන. සමහර විට ඔයා නොදැනුවත්කම නිසා මේ දේවල් ඔයාගේ පර්ස් එකේ වොලට් එකේ තියනවා වෙන්න පුළුවන්. එහෙනම් මේ දැනුවත් කිරීමෙන් පසුව ඔයා මේ මොහොතේම ඒ දේවල් ඉවත් කරන්න, ඒ තුලින් ඔයා හම්බ කරන මුදල් ඉතිරියක් කරගන්න පුළුවන්. ගොඩාක් අය තියෙන ප්‍රශ්නේ ඒකනේ. කොයිතරම්නම් මහන්සිලා සල්ලි හෙව්වත් මාස අවසානයේ අතේ කීයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කුමන හෝ හේතුවක් නිසා ඒ මුදල් වියදම් වීමක් වෙනවා නිරපරාදී. එහෙමනම් බලන්න මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. පළවෙනිම දේ තමයි ඔයාගේ පර්ස් එකේ තියෙනවද කියලා බලන්න යතුරු. ඒ වගේම කුමන හෝ ආකාරයේ තියුණු දෙයක්. තියුණු උපකරණයක් ඔයාගේ පර්ස් එකේ දාලා තියෙනවා නම් අද මේ දේවල් ඉවත් කරන්න. මොකද ඔයාගේ පර්ස් එකේ වාසනාව මුදල් රැඳී පවතින්නේ නැහැ ඒ දේවල් තියෙන තාක්කල්. ඒ නිසා කොයිම වෙලාවකවත් යතුරක් ඒ වගේම තියුණු දෙයක් පර්ස් එකට දාලා තියාගන්න එපා. සමහර විට ගෙදර යතුරු වෙන්න පුළුවන්, කබඩ් එකේ යතුරු වෙන්න පුළුවන්. ඔයා පහසුව තකා ඔයාගේ පර්ස් එකේ දාලා තියනවා වෙන්න පුළුවන්. ඒ දේ කරන්න එපා. ඒකට අවශ්‍ය සුදුසු තැනක ඔයා රඳවා තබා ගන්න. එහෙනම් පර්ස් එකට කොයිම වෙලාවකවත් යතුරු අර වගේ තියුණු දෙයක් දාලා තියන්න එපා. ඒ තුලින් ඔයාට මුදල් හානියක් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව විදිහට ඔයාගේ පර්ස් එකේ වෙන අයගේ බිස්නස් කාඩ් තියාගන්න එපා. දැන් ඕන වෙලා බිස්නස් කරන අය එහෙම වෙන්න පුළුවන්, ආයතනයක වෙන්න පුළුවන්, කඩේක වෙන්න පුළුවන්. ඔයා කාඩ් දාලා තියෙනවා පර්ස් එකට. ඒක අපේ පහසුව තකා වෙන්න පුළුවන්, ඔයාගේ පහසුව තකා. හැබැයි ඒකෙන් සිදු වෙන්නේ ඔයාගේ මුදල් යම්කිසි ආකාරයක නොදැනුවත්ම ගලා යෑමක්. ඒකට හේතුව තමයි දැන් මේ ඔයාගේ පර්ස් එකේ තියෙන ඔයාට අවශ්‍ය කරන දේ, ඔයාගේ එනර්ජි එකට ගැලපෙන, ඔයාගේ වයිබ් එකට ගැලපෙන දේවල් තමයි ඔයාගේ පර්ස් එකේ දාලා තියාගන්නේ. අර වෙන කෙනෙක්ගේ බිස්නස් කාඩ් එකක් කියලා කියන්නේ ඒ වෙන කෙනෙක්ගේ එනර්ජි එකක්, වෙන කෙනෙක්ගේ ශක්තියක් ගැබ් වෙච්ච දෙයක් තමයි ඒ කාඩ් එකේ තියෙන. ඒතකොට වෙන කෙනෙක්ගේ ශක්තියක් තමයි, වෙන කෙනෙක්ගේ වයිබ් එකක් තමයි ඔයාගේ පර්ස් එකේ තියෙන. ඒක ඔයාට හොඳ නෑ. සමහර විට ඒ කෙනා හොඳ කෙනෙක් නම් ගැටලුවක් නෑ. හැබැයි අපි දන්නේ නෑනේ ඒ කෙනා කොයි වගේද කියන එක. ඇතුළාන්තේ කොයි වගේද කියලා අපි දන්නේ නෑ. බාහිර ස්වරූපයෙන් අපිට මනින්න බෑ. ඒ නිසා කොයිම වෙලාවකවත් වෙන කෙනෙක්ගේ බිස්නස් කාඩ් ඔයාගේ පර්ස් එකේ දාලා තියන්න එපා. ඒකට සුදුසු ආකාරය වෙනම පොකට් එකක් හදාගෙන තියාගන්න. ඒ නිසා කොයිම වෙලාවකවත් ඔයාගේ පර්ස් එකට වෙන අයගේ බිස්නස් කාඩ් තියාගන්න එපා. ඒ තුලින් වෙන්නේ ඔයාට මුදල් හානියක් සිදු වෙනවා. මුදල් පිටතට ගලා යෑමක් නොදැනුවත්වම සිදුවීමක් නිසා ඒකට සුදුසු ආකාරයේ සුදුසු දෙයක් ඔයා සූදානම් කරගන්න. තුන්වෙනි කාරණාව තමයි ඔයාගේ පර්ස් එකේ මුදල් හානි වෙන, මුදල් රඳා තියෙන්නේ නැති වෙන්න හේතුවක් තමයි ඔයා ගාව සමහර විට ඉරිච්ච, paludu වෙච්ච නෝට්ටු තියෙන්න පුළුවන්. සමහර විට අපරාධනේ කොහොම හරි මේ දේවල් මාරු කරගන්න ඕනේ කියලා හිතලා ඔයා පර්ස් එකේ දාලා තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ඒක හේතුවක් වෙනවා ඔයාගේ මුදල් හානියක් සිදු වෙන්න. ඒ නිසා කොයිම වෙලාවකවත් paludu වෙච්ච ඉරුණු නෝට්ටු තියාගන්න එපා ඔයාගේ පර්ස් එකේ. ඒවා ඉවත් කරලා සුදුසු ආකාරයෙන්
ඒ දේවල් වලට පිළියමක් යොදන්න කොයිම වෙලාවකවත් ඔයාගේ පර්ස් එකේ තියාගන්න එපා. අර paludu වෙච්ච පාවිච්චියට ගන්න අපහසු ආකාරයේ නෝට්ටු. ඒ තුලිනුත් වෙන්න ඔයාට මුදල් හානියක් වෙන්න පුළුවන්. පර්ස් එකේ කොයි වෙලාවකවත් සල්ලි නැති වෙන්න පුළුවන්. මේ දේවල් ඉතාමත් සරල දේවල් වෙන්න පුළුවන්. ඒ වුණාට බලන්න ඔයාගේ අතින් මේ දේවල් සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. මේ දැනුවත් කිරීම කරන්නේ මේ දැනුවත් වීමෙන් අනතුරුව ඔයා නිවැරදි ආකාරයෙන් ඔයාගේ පර්ස් එක ඔයාගේ වොලට් එක ඔයා සකස් කරගනී කියලා මම හිතනවා. මොකද ওই පර්ස් එකේ තමයි ඔයාගේ සියලුම දේවල් රඳා පවතින්නේ. හොඳයි. හතරවෙනි කාරණාව තමයි ඔයාගේ පර්ස් එකේ කොයිම වෙලාවකවත් අර කල් ගිය ඒ කියන්නේ බල නැති වෙච්ච සුර ඒ වගේම යම්කිසි යන්ත්‍ර කොළ දාගෙන තියාගන්න එපා. මොකද එතන එක බල රහිත දෙයක් බලයක් තියෙන දෙයක් නම් කමක් නැහැ. හැබැයි සමහරවිට අවුරුදු ගානක සුරයක් ඔයා මේ පර්ස් එකේ දාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචි අර යන්ත්‍ර කොළ තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒවා කල්ලිකුත් වෙච්ච ඒවා. මම මේ කියන්නේ කල්ලිකුත් වෙච්ච ඒ වගේ යන්ත්‍ර සුර කොයිම වෙලාවකවත් ඔයාගේ පර්ස් එකේ දාලා තියාගන්න එපා. ඒක අසුබ දෙයක් හොඳ දෙයක් නෙමෙයි ඔයාගේ පර්ස් එකේ මුදල් තියා ගැනීම සම්බන්ධව. ඒ නිසා ඒක ඉවත් කරලා ඒක සුදුසු ආකාරයෙන් නැවත බලගන්වල දාගත්තට ගැටලුවක් නැහැ. හැබැයි කොයිම වෙලාවකවත් බල නැති වෙච්ච කල්ලිකුත් වෙච්ච සුර දේවල් තියාගන්න එපා. ඒකින් සිදු වෙන්නේ ඔයාගේ මුදල් හානියක්. පර්ස් එකේ සල්ලි නැතිවීමක්. මොකද ඔයා ගොඩාක් මහන්සි වෙලා සල්ලි හොයන්නේ. ඒ දේවල් ප්‍රයෝජනවත් වෙන ආකාරයෙන් ඔයා වැඩ කටයුතු කරන්න ඕනේ, පාවිච්චියට ගන්න අවශ්‍ය වෙනවා. එහෙමනම් පස්වෙනි කාරණාවට යන කලින් පුංචි ආදරණීය ඉල්ලීමක් කරනවා. අපි මේකටත් ලස්සන කමෙන්ට් එකක් දාමු. මොකද මෙතනදී ඔයාගේ මුදල් සම්බන්ධ ඔයා ගොඩක් මහන්සියෙන් හොයන ඔයාගේ නැත්නම් ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්. ඔයා මහන්සියෙන් හොයන සල්ලි තමයි මෙතන ආරක්ෂා කරගන්න අපි හදන්නේ. මේ වීඩියෝ එක නැරඹීමෙන් අනතුරු මම හිතනවා ඔයා මේ විදිහට ක්‍රියාත්මක වෙයි කියලා. අපි ඒ නිසා ලස්සන කමෙන්ට් එකක් විශ්වයට පණිවිඩයක් යවමු. දැන් ඔයා සූදානම් වෙලා ඉන්නේ ඔයාගේ පර්ස් එක නිවැරදි ආකාරයට සකස් කරගන්න. එහෙමනම් ඔයා ලස්සන කමෙන්ට් එකක් දාන්න. මට ඉතාමත් මුදල් රඳවා පවතින පර්ස් එකක් තියෙනවා. ගොඩක් වෙලා සල්ලි තියාගන්නයි අපිට අවශ්‍ය කරන්නේ. එහෙම නැත්නම් මට මුදල් ගොඩක් තියෙනවා. මගේ පර්ස් එකේ මුදල් නිරතුරුවම නිතරම තියෙනවා. අන්න ඒ වගේ ලස්සන කමෙන්ට් එකක් ඔයා හදලා නිර්මාණාත්මක විදිහට දාන්න. ඒ වගේම මතක් කරලා විශ්වයට ස්තුති කරන්න. මොකද විශ්වෙන් තමා ඔයා මහන්සි වෙලා හොයන කොයිම වෙලාව නිකන් හිටියයි කියලා අපිට මුදල් ලැබෙන්නේ නැහැ. මේ දේවල් ඉවත් කළා කියලා මුදල් ලැබෙන්නේ නැහැ. ඔයා මහන්සියෙන් හොයන දෙයට විශ්වෙන් ආශිර්වාදය තමයි මේ තුලින් ලැබෙන්නේ. කිසිම බාධාවක් කරදරයක් නැතු ඔයාගේ වැඩ කටයුතු සාර්ථක කරගන්න විශ්වෙන් ආශිර්වාදය තමයි අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මට මුදල් නිරතුරුවම තියෙන පර්ස් එකක් තියෙන විශ්වමාතාවට බොහොමත්ම ස්තුතියි කියලා ඒ ස්තුති කිරීමත් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. පස්වෙනි කාරණාව තමයි ඔයා ඔයාගේ පර්ස් එක කොයිම වෙලාවකත් කොහෙරි ගමනක් ගිහින් ඇවිත්ලා තියන්න එපා. මේසයක් උඩට දාන්න එපා. ඒක ටිකක් අමුතු වෙන්න පුළුවන්. නැත්නම් කොහෙද තියෙන්නේ කියන එක. ඔයා මේ දේ ඔයාගේ කාමරේ වෙන්න පුළුවන්. කමේ ලාච්චුවක් ඇතුළට තමයි ඔයා පර්ස් එක දාලා තියන්න අවශ්‍ය කරන්නේ. කොයිම වෙලාවකවත් සෙරිප්පු වල දාලා තියෙන ෂූ රැක් එක උඩටවත්, පුටුවක් උඩටවත්, ඒ වගේම කැම මේසයක් උඩටවත් ඒ හැම කියන්නේ විවෘතව තියෙන ස්ථානයක ඔයා ඇවිල්ලා පර්ස් එක තියන්න එපා. ඒක සුබ දෙයක් නෙමේ. මුදල් යම්කිසි ආකාරයක ඔයාගෙන් ඈතට යෑමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. මොකද පර්ස් එක කියන්නේ ලොකු ශක්ති ගබඩාවක්, එනර්ජි එකක් තියෙන එක. වටපිටාවේ තියෙන එනර්ජි එක අපි දන්නේ නැහැ මොන ආකාරයෙන්ද කියලා. එතකොට ඒ තුලින් තමයි ඔයාගේ පර්ස් එකේ මුදල් රඳවා පැවතීමක් සිද්ධ වෙන්නේ. ඒක හැමතිස්සෙම ගෙදර බෑග් එකේම තියෙන නම් ගැටලුවක් නැහැ. සාමාන්‍ය පර්ස් එක අරගෙන ඔයාගේ කාමරේ වෙන්න පුළුවන් මේ කන්නඩි මේසේ හරි අල්මාරි හරි ලාච්චුවකට දාලා තියන්න. ඊට පස්සේ නැවත යනකොට අරගෙනින්ම ගන්න පුළුවන්. මතක් කරලා ඒක අරගෙන යන්නේ නිසා ඕපන් වේ කියන්නේ විවෘත තියෙන ස්ථානයක ඔයාගේ පර්ස් එක තියන්න එපා. ලාච්චුවක දාලා
තියන්න. මෙන්න මේ දැනුවත් කිරීම 5 තමයි මට ඔයගලන්ට දෙන්න අවශ්‍ය කරන්නේ. ඉතාමත් සරලයි කරන්න පහසුයි පුළුවන් අමාරු නැහැ. මේ දේවල් කරන්න විශ්වාසයෙන් කරන්න අනිවාර්යෙන්ම ඔයා මහන්සියෙන් හොයන මේ සල්ලි වැඩි කාලයක් වැඩි දවසක් ඔයාගේ පර්ස් එකේ රඳවා තබා ගන්න පුළුවන් මේ දේවල් වලින් ඈත් වෙලා අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම. මම හිතනවා ඔයාට මේ දැනුවත් කිරීම ගොඩක් වටිනවා ඇති කියලා. ඒ වගේම මොනවා හරි ගැටලුවක් තියෙනවා කමෙන්ට් එකක් මගෙන් දක්වන්න මම උත්තර ලබා දෙන්න. ඒ වගේම මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් හිත මිතුරන් අතර ෂෙයා කරන්න ඒගොල්ලන්ටත් උදව්වක් වෙන්න. ඒ වගේම අර ලස්සන කමෙන්ට් එකක් දාන්න විශ්වයට පණිවිඩය යවන්න. ඔයා දැන් ඉඳන්ම සූදානම් ඒ සඳහා කියලා. එහෙමනම් මේ වගේ වටිනා කියන වීඩියෝ එකක් අරගෙන එන්න. මම තාම subscribe කරලා නැත්නම් subscribe කරන්නත් කියලා ආදරයෙන් ඉල්ලා සිටින. එතන bell icon එක click කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාන සැනින් ඔයගොල්ලන්ට දැක බලා ගැනීමේ හැකියාවක් එනවා. එහෙනම් මුදල් සල්ලි ගොඩාක් හැමතිස්සෙම තියෙන පර්ස් එකක් හදාගන්න සතුටින් එන්න හැමෝත් එකම හොඳින් එන්න. ගිහින් එන්න. බොහොම ස්තුතියි.